pregnancy and baby tips අපේ YouTube channel එකට අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලා එක්ක කතා කරන්නේ මගේ බබාගේ ඩිලිවරි එක රජයේ රෝහලක කොහොමද සිද්ධ වුණේ සහ ඒ ගැන මගේ අත්දැකීම ගැන. මගේ බබාගේ ඩිලිවරි එක කරේ රාගම හොස්පිටල් එකේ. රාගම හොස්පිටල් එකේ 18 වෝඩ් එකේ චාමින්ද මාතොට ડોක්ටර් තමයි මම channel කරේ. ડોක්ටර් මට දීලා තිබුණේ 2025 9/12 තමයි මට දින දීලා තිබ්බට මට 2025 8/25 වෙනිදා මට හොස්පිටල් ඇඩ්මිට් වෙන්න වුණා. මේ බබා පොඩ්ඩක් දඟලනවා අඩුයි වගේ දැනුන නිසා. කොහොම හරි එදා මම හොස්පිටල් ගිහිල්ලා බලනකොට බබා දඟලනවා, බෙල්ට් එක එහෙම දාලා බලනවානේ. කොහොම හරි ඊට පස්සේ පැය 24ක් තියාගන්නවා හොස්පිටල් එකේ. ඊට පහුවදා තමයි මම ආවේ 8/26 තමයි ආවේ ගෙදර. ඒ ඇවිල්ලා ආයෙ මට යන්න උනේ 8/29 තමයි මම උදේ වෝටර් බෑග් එක කැඩුනේ. කොහොම හරි පාන්දර මම 4:45 විතර වගේ තමයි වොෂ්රූම් එකට ගියේ. ඒ ගිහිල්ලා ඇවිල්ලා මම අපෝ හාන්සි වුණා නිදා ගන්න. හස්බන්ඩ්ත් හිටියා. කොහොම හරි ඒත් එහෙට මෙහෙට පෙරලි හිටියට නිින්ද ගියේ නෑ. මම ආපහු වොෂ්රූම් යන්න ඕනි වගේ දැනුන නිසා මම කොන්දත් එක්ක රිදෙනවා චුට්ටක්. රිදුණා මට ඒලේ. මම නැගිටලා හිටගත්තා. හිට ගන්නකොට මේ කකුල් දෙක දිගේ පෙරුණා. මට ඉතින් හිතුණා වෝටර් බෑග් එක ඩැමේජ් වෙලා තමයි කියලා. ඊට පස්සේ කොහොම හරි හස්බන්ඩ්ටත් කතා කරලා මේ දෙන්නම කොහොම හරි ඉක්මනට ලෑස්ති වෙලා අපි ගෙදරින් යනකොට 5:00 විතර වගේ ඇති. ඒ කියන්නේ බඩුව එහෙම මම පැක් කරලා තිබ්බා. දැන් හදිස්සියවත් ඕන වුණොත් කියන හින්දා දැන් කලිනුත් හොස්පිටල් ගිහිල්ලා ආවේ හින්දා ඒ බෑග් ඒ විදිහටම තමයි තිබ්බේ. පැක් කරලා එහෙම තිබ්බා. ඒ ටිකක් දාගෙන කොහොම හරි අපි 5:00 විතර වගේ තමයි ගෙදරින් කොහොම පැයක් විතර වගේ යනවා. අපි හිටපු තැන ඉඳන් යන්න මේ රාගමට යන්න. කොහොම හරි අපි හොස්පිටල් එකට යනකොට 6:00 විතර වගේ ඇති. කොහොම හරි 6:00 විතර ගිහිල්ලා ඊට පස්සේ එතන මේ වෝඩ් එකට බාර ගන්න ටික ඔක්කොම කරලා ඉවරලා මාව 7 විතර වෙනකොට දැම්මා ලේබර් රූම් එකට. දාලා ඉවරලා කරල් දාලා ටික අමාරු වෙනකොට ඊට පස්සේ කොහොම හරි දුන්නා කරල් ඉස්සරම දැම්මා. දාලා ටිකක් වෙලා හිටියා. ඊට පස්සේ තමයි වස්ති කරේ. ඊට පස්සේ දිගටම ඉතින් කැක්කුම් ඉවිලේ ඉඳන් මට බබා ලැබුණේ හවස 6:14ට. එතකම්ම තනි කරම ඉතින් මේ යුද්ධයක් දින්න වගේ තමයි දැනෙන්නේ. ඇත්තටම ඒක නම් අමුතු හීනයක් වගේ දෙයක්. කොහොම හරි ඔය වස්ති කරලා ඒ අතරතුර වස්ති කරලා ටික වෙලාවක් යනකොට ඒ වෝඩ් එකේ ඉන්නවා මේ VOG ડોක්ටර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. වසන්තයි මට අනිත් ડોක්ටර්ගේ නම මතක නෑ හරියටම. මං channel කරේ චාමින්ද මාතොට ડોක්ටර්. මේ ડોක්ටර්යි අනිත් ડોක්ටර්යි දෙන්නම මං ඩිලිවරි එක කියන්නේ මම ලේබර් රූම් එකේ ඉන්න වෙලාවේදී දෙන්නම මේ ලේබර් රූම් එකට ආවා. ඇවිල්ලා PV කරනවා. එතකොට ඊට හපන් අර අමාරුත් එක්ක PV කරනකොට තවත් අමාරුයි. ගොඩක් අය මේ PV කරන එක නම් ගොඩක් අය බයයි. මං ඒ වෝඩ් එකේ හිටපු අක්කලාත් ගොඩක් හිටියා. ඒගොල්ලන්ටත් මේ ඒගොල්ලොත් කෑ ගහනවා, මාත් කෑ ගහනවා. උඹෝ ඒක නම් වැඩක් නැහැ ඉතින් කතා කරලා මේ අත්දැකීම ලබන්න ඕනේ. ඒක කොහොමද කියලා ඒ එක්ස්පීරියන්ස් එක දැනෙන්න. ඊට පස්සේ කොහොම හරි දැන් මේ වේදනාවත් එක්ක ඒ අනිත් ડોක්ටර් ආවා. ඒ ડોක්ටර් ආවට පස්සේ මං කිව්වා අනේ ડોක්ටර් මේ සීස කරලා හරි කමන්නේ ගොන්න ඒ වේදනාව ඉවස ගන්න බෑ. ඊට පස්සේ කොහොම හරි නෑ අපි මේක නෝමල් try කරමු. මේ බැරිම වුණොත් අපි සීස එකකට යන් කියන එක තමයි කීවේ. මොකද මේ ඕපන් වෙලා තිබ්බේ නෑ මගේ සෙන්ටිමීටර් 2ක් වගේ තමයි ඕපන් වෙලා තිබ්බේ. ඒ නිසා තමයි ගොඩක් මේ මට හවස් වෙනකම් ගොඩක් ඉන්න උනේ. නැත්තම් මත් එක්කම ඇතුළට ගියපු අක්ක කෙනෙක් හිටියා. එයා නම් දෙවෙනි බබා, මගේ පළවෙනි බබා.
එයා සාමාන්‍යයෙන් පැය දෙකක් විතර වගේ තමයි හිටියේ ඇතුලේ. මේ දෙවිනි බබා හින්දා වෙන්නේ නැති. කොහොම හරි ඒක එයා කෑ ගන්නකොට තමයි ගොඩක්ම බය හිතුනේ. එයා මේ පස්සේ බෝඩ් එකට දැම්මට පස්සෙත් මගේ හැපැත්තේ අතට ඒ අක්කා හිටියේ. ඒ අක්කත් ඉතින් කියනවා මේ මං නම් ඉක්මනට ආවා කියනවා. ඉතින් අර දෙවෙනි බබා හින්දා වෙන්නේ නැති මං හිතන්නේ. යාට ඉක්මනටම බබා ලැබුණේ පැය දෙකක් විතර වගේ තමයි හිටියේ මට මතක විදිහට. සී කල්පනාව හරිම අඩුයි ඒ වෙලාවට. කවුද ඉන්නේ කවුද කතා කරන්නේ මොනවද කියන්නේවත් කියලා මතකයක් නෑ එහෙම. තව දෙයක් කියන්න ඕනේ මට එතනදී මේ මම හිතන ඔක්සිජන් එකක් මට අර වේදනාව අඩු වෙන්න වගේ වෙන්නේ නැති මට මේ එයාලා නර්ස් කීවේ කැක්කුම එනකොට මේ ඒක ප්‍රෙස් කරන්න හරි මොකක් හරි කිව්වේ නහයට අදින්න කියලා කිව්වේ මම ඇත්තටම දන්නේ නැහැ මට මොකටද ඒක දුන්නේ කියන්නේ මම හිතන්නේ වේදනාව අඩු වෙන්න නැති මේ මම ඒත් ගෙදර ඇවිල්ලත් පස්සෙත් මේ ළඟදිත් මම බැලුවා මට මතක් වෙලා මේ මොකක්ද ඒක කියන එක මම හිතන්නේ මම දැක්ක වීඩියෝස් වල තිබ්බ විදිහට මේ වේදනාව අඩු වෙන්න දෙන ඔක්සිජන් එකක් වගේ පොඩක් ඔයාලා ඒ ගැන දන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාන්න මොකක්ද ඒකෙන් වෙන්නේ කියන එක ගැන. ඇත්තටම මට ඒක ගැන කිසිම ලොකු දැනුමක් නැහැ. කොහොම හරි මට ඒක දුන්නා. මේ ඒ කියන්නේ කැක්කුම එනකොට ඒක නහයට අල්ලලා අදින්න කියලා. අර ඒතකොට චුට්ටක් තිබ්බයි කියන මම හිතන්නේ අයල්ලා එහෙම එනකොට අරක ගන්න ඕනේ. එතකොට මේක අමතක වෙනවා වගේ එකක් හින්දාද දන්නේ නැහැ. එහෙම කරන්න කියන්නේ. මේ මට කොහොම හරි ඒක දුන්නා. ආයෙ තවත් සාමාන්‍යයෙන් මම ඔය දැකලා තියෙනවා මේ කට්ටිය කියනවා මේ ලේබර් රූම් එකේදී වතුරවත් දෙන්නේ නැහැ කියලා. ඇත්ත ඒක. මටත් දුන්නේ චූටි මේ බෝතල් මූඩියකින් චුට්ට තමයි මම ඉල්ලනවා ඩයි මෙහි පුරකට උදේ ඉඳන් වේලිලා රැට කාපාර. මේ ඒ නිසා මෙහි වතුරවත් නැහැ මොනවත් නැහැ. පුරකට වේලිලා මේ තොල් ටික පැලිලා වගේ හරිම අමාරුවෙන් හිටියේ. වතුර එන්න කොහොම චූට්ටක් මූඩියට බෝතලේ මූඩියට චූට්ටක් දෙනවා. මේ මං හිතන්නේ අර ඒගොල්ලෝ මුත්‍රා හැමත් අයින් කරනවනේ මුත්‍රා බඩ ගහලා ඒ නිසා වෙන්නේ නැති වතුරවත් දෙන්නේ නැත්තේ කියන්නේ ඒ වෙලාවට අපහසු වෙන නිසා වෙන්නේ නැති මූඩියෙන් තමයි වතුර මට නම් දුන්නේ චුට්ට එයාලා අය නර්ස්ලා ඔය පොඩි මේ මිඩ්වයිෆ් මිස්ලා හිටියා පොඩි අය කියන්නේ තරුණ අය හිටියා එයාලා මේ අහනවා මේ කොහොම හරි අර කැක්කුම අපිට තැටමෙනවද කියලා අහනවා. ඒ කියන්නේ සින්ටෝ එහෙම සින්ට දුන්නා මට. සින්ට දුන්නට පස්සේ අහුවේ මේ තැටමෙනවද කියලා ගැහුවේ යාලා. මේ කොහොම හරි මම මේ කල්පනාවනේ ඇත්තටම සාමාන්‍ය විදිහට කල්පනා ගොඩක් අඩුයි. මට මතකයි මේ අර අනිත් චාමිත මාතෘකාවේ අනිත් ડોක්ටර් ඇවිල්ලා මන් දිහා මන් දැක්ක බලාගෙන ඉන්නවා මම හිතන්නේ අර වෙන පළවෙනි එක්ස්පීරියන්ස් එකකින් වෙන්නේ නැති මේ කෑ ගහනවා කෙඳිරි ගහනවා මම හිතන්නේ එදා ඩෙලිවරි එක කරේ මායි අර අනිත් හිටපු අක්කයි විතරයි අනිත් අය ඊට පස්සේ මට පස්සේ තමයි ආවේ ගොඩක් මේ කොහොම හරි ඉතින් උදේ ඉඳන් හවස 6:14ට තමයි බබා හම්බුනේ ඉතින් ඒ වෙනකම්ම එකම යුද්ධයයි එකම සද්දේ මේවා මේ ලේරහ වෙනකන් කෑ ගහපු එක තමයි ගොඩක්ම කරේ. තව දෙයක් එතනදී කියනවා මිස්ලා මේ මුලදී කෑ ගහලා අන්තිමේදී ඩෙලිවරි එක කරනකොට අමාරු වෙයි කියලා. ඒක ඇත්ත. මට එහෙම වුණා. අන්තිමේදී මට බබාව පුෂ් කරගන්න මට ශක්තිය නැහැ. මම උදේ ඉඳන් කෑ ගහලා මට දඟලලා ඒ අමාරුව නිසා මේ මට බබාව පුෂ් කරගන්න ශක්තිය නැති වුණා එතනදී. කොහොම හරි පස්සේ තමයි මම දැනගත්තේ මේ හස්බන්ඩ් එහෙම දවල් ඇවිල්ලා බලන්න මාව. හස්බන්ඩ් මගේ ලොකු අම්මා තමයි හිටියේ. කට්ටිය ඇවිල්ලා හිටියේ. ඇවිල්ලා ගිහිල්ලා මම තාම ඇතුලේ ලේබර් රූම් එකේ හින්දා. ඊට පස්සේ කොහොමයි හවසත් ඇවිල්ලා බබා හම්බ වෙන වෙලාවද 5 ඉඳන් 6 වෙනකන් දෙන්නේ. ඒ වෙලාවෙත් දැන් 6:14ට වගේ හම්බුන නිසා මෙයාලා අහලා ඉඳලා තිබ්බේ මිස්ලගෙන් අහලා අපි ඉඳලා යන්නද කියලා අහලා තමයි ඉඳලා තිබ්බේ. ඉතින් මේ කොහොම හරි මට බබා ලැබෙනකන් එයාලා ඉඳලා බබාව බලලා ගියා. මම බලන්න දුන්නේ නැහැ. ඒත් හස්බන්ඩ් අහලා තිබ්බා මේ වයිෆුත් බලන්න පුළුවන්ද කියලා.
ඊට පස්සේ මේ මිස් ඇවිල්ලා කිව්වා මේ ඔයාගේ හස්බන්ඩ් ඇවිල්ලා මේ වයි ඔයාව බලන්න අහනවා. ඔහොමම එන්න කියන්න දෙ කියලා මාගෙන හොඳාලත් නෑ මුකුත් නෑ. මං ඇඳේ අර විදිහටම ඉන්නවා බබාව අරගෙන. ඇවිල්ලා බබාව අරගෙන ගියා විතරයි. ඉතින් මේ හස්බන්ඩ් තමයි අහලා තිබ්බේ එන්න මාවත් බලන්න පුළුවන්ද කියන එක ගැන. මේ කොහොම හරි බබාව පෙන්නලා යාළුවා ගෙදර යවලා තිබ්බා. පස්සේ කොහොම හරි මගේ මහුන් දාන්න කලින් ඊට පස්සේ බබා දෙනවා ඉස්සරම කිරි දෙන්න. ඊට පස්සේ කොහොම හරි මහුන් දාලා එහෙම මාව වෝඩ් එකට දැම්මා. ඇත්තටම දෙවිවරු වගේ මට කිරි කියන්නේ අපේ බඩු අරගෙන කිරි එකක් එහෙම හදලා දෙනවා ඒකේ. අර දැන් වතුර නැතුව මොනවත් නැතුව ඉඳලා ඒක බොනකොට අර දිව්‍ය භෝජනයක් වගේ ඇත්තටම හරිම රසයි. මේ අනේ ඉතින් රජේ ඇත්තටම රජේ හරි පෞද්ගලික අංශයක හරි අපේ කැතකුණු අත ගන්න මුදලකට හරි අපේ කැතකුණු අත ගන්නේ අනේ ඇත්තටම පව් කියලා ඇත්තටම දෙවිවරු වගේ අය යාලා පෙලක් හොස්පිටල් වල නම් සාමාන්‍යයෙන් හොඳ නෑ කියලා කියනවා. අනේ කියන්නේ බයිනවා කරනවා. මං හිටපු එකේ නම් එහෙම අවුලක් නෑ. ඉතින් අර මේ අපි කෑ ගහනකොට ඉතින් යාලා කියනවා කෑ ගහන්න එපා අම්මා. ඔයාට ඩිලිවරි එකේදී පුෂ් කරගන්න අමාරු වෙයි කියන එක. ඒක ඇත්ත. ඒක අන්තිමේදී අපිට තමයි තේරෙන්නේ මේ ඇත්ත මේක කිව්වේ කියන එක. අන්තිමේදී මේ මට කියන්න මතක වුණා මේ ලේඩි ඩොක්ටර් කෙනෙක් හිටියා. එයා තමයි ඇවිල්ලා මගේ නර්ස්ලා බැලුවා මට පුෂ් කරන්න කියනවා. මට ඒ ශක්තියක් නෑ පුෂ් වෙන්නේ නෑ මට. ඉතින් බබාගේ ඔළුව ටික එළියට ඇවිල්ලා ටිකක් මේ එළියට සම්පූර්ණ ටික එන්නේ නැතුව. ඊට පස්සේ අර ට්‍රේනින් වෙන ඩොක්ටර්ස්ලා වගේකුත් හිටියා. ඒගොල්ලෝයි අර ලේඩි ඩොක්ටර්යි කට්ටිය තමයි ඇවිල්ලා මේ තල්ලු කරලා පුෂ් කරලා බඩ තල්ලු කරලා තමයි බබාව ගත්තේ. මේ එතනදී නර්ස් කියනවා මේ අම්මා නෙමෙයිනේ බබා පුෂ් කරේ අපිනේ කියනවා. ඉතින් ඇත්ත. එයාලා හරි ඇත්තටම දෙවිවරු වගේ කට්ටිය. කොයි කවුරුනා සාමාන්‍යයෙන් ඉතින් මේ අර මුදලකට වුණත් එහෙම කැතකුණු අත ගන්නවා කියන එක ඉතින් ඇත්තටම ඒක ගොඩක් පිනක්. අනේ මම පින් දීලා ආවේ එයාලට. මේ පව් ඇත්තටම එයාලා හරි හොඳයි. අනේ කිසිම එකක් නෑ බයින්නේ කරන්නේ නෑ. අන්තිමට හැබැයි මම හුන් දානකොට මේ දැන් හිරිවට්ටනවනේ හිරිවට්ටන ඉන්ජෙක්ෂන් එක ගහලා ඉවරලා හිරිවට්ටනට පස්සේ දැන් මම හුන් දානවා තේරෙන්නේ නෑ. දානවා අක්කරි කරනවා තේරෙනවා රිදෙන්නේ නෑනේ. මට ඉතින් hina අර මේ දැන් ඔච්චර උදේ ඉඳන් කෑ ගහලා හැබැයි එන ඩොක්ටර්යි දෙන්නම ලේඩි ඩොක්ටර්යි දෙන්නම කියනවා මේ අම්මලා hina වෙන එන නිකන් අපි දෙයක් කරා වගේ රවාගෙන ඉන්නවා. මෙහෙමයි කියලාත් එහෙම මේ හරි හොඳයි ඒ මිස්ලා. මේ අර දැන් ඉතින් අර ලොකු ජයග්‍රහණයක් ලැබුවා වගේ දෙයක් නේ. ඉතින් මට අර මහාන එක වේදනාවක් දැනුනේම නෑ ඇත්තටම. මේ ඉතින් හිරිවට්ටලා නිසා වෙන්න ඇති. මේ කොහොම හරි ඉතින් අර බබා අතට දුන්නාම ඉතින් හැම වේදනාවක්ම නැති වෙනවා. ඒකයි ඉතින් අන්තිමට වෙන්නේ. කොහොම හරි මම මාව වෝඩ් එකට දානකොට 8:00ට 8:45ට විතර වගේ ඇති. ඊට පස්සේ හස්බන්ඩ් එහෙම කෑම ගෙනල්ලා තියලා තිබ්බා. එහෙම දැන් කන්න ගානකුත් නෑ. දැන් අර බබා ඉතින් එයා දිහා බලාගෙන ඉන්නවා. එයා නිදි. මේ විඩේ හැරිලා කක්ක දානවා, චූ දානවා. එතකොට අඬනවා. අපිට තේරෙන්නේ නෑ. මිස්ලා ඇවිල්ලා බලනවා. කොහොම හරි මට මෙහා පැත්තේ තමා මේ අර උදේ ආව ඒ අක්ක පැය දෙකක් 11 විතර වගේ වෙද්දී බබා ඩිලිවරි එක කරගෙන ආව වෝඩ් එකට. මේ මට එහා පැත්තේ යන්දි තමයි හිටියා. මං එද්දි 8:45ට විතර වගේ ඇතිරෑ. කණ්ඩ ගානකුත් නැහැ. කොහොමත් මං එළි වෙනකම්ම ඇහැරලා පුටුවේ ඉඳගෙන එළි වෙනකොට කහොල් දෙක මට උස්ස ගන්න බෑ. මං දාගෙන හිටපු මේ බාට දෙකේ පටි දෙක දාන්න බෑ හිරයි. ඔච්චරකට කකුල් දෙක ඉදිමිලා මම හිතන්නේ ඉල්ලන් ඉඳලා වෙන්න ඇති. බබා ඇඳේ තියාගත්තා. බබාටයි මටයි දෙන්නට බැඳී ඉන්න බැරි නිසා ඉතින් මේ කොහොම හරි එළි වෙනකම්ම මායේ අක්කයි හැරලා හිටියේ. වොෂ්රූම් එහෙම යන්න වුණාම එයා ගිහින් එනකම් මං ඉන්නවා එයාගේ බබත් බලාගෙන මගේ බබත් බලාගෙන. එලාගෙන නර්ස්ලා ඇවිල්ලා උදව් කරනවා. මිස්ලා හැමත් ඉන්නවනේ. එයාලත් ඇවිල්ලා බලා ගන්නවා. මේ දැන් වෙලාවකට වෙනවා මේ
දැන් බබා මොකේට දන්නන්නේ කියලා අපිට හිතා ගන්න බෑ. මේ අර එක්ක චූදාලා එක්ක කක්ක දාලා එක්ක බඩගිනි වෙලා එහෙම වුණාම අපිට හිතා ගන්න බෑ. දන්නේ නැහැ නේ ඉතින් ඉස්සරෝමනේ. ඒතකොට ඉතින් මේ වෙලාවකට නම් වෙලාවකට හොඳට නිදිනවා. වෙලාවකට අඬනවා ගොඩ වෙලා යනකම්. එතකොට මිස් ලැවිලා කියනවා එක්ක බලන්න චූදාලාද කක්ක දාලාද කියලා බලන්න කියනවා. එතකොට එක්ක වෙලාවකට කක්ක දාලා එහෙම වුණාම අඬනවා ඉතින්. එයාලට ඉතින් කියන්න තේරෙන්නේ එයාලා දන්නේ මුලින් ඉඳන්ම කතා කරන්න පුළුවන් වෙනකම් අඬන එකනේ කරන්නේ. දැනටත් එහෙමයි දැනටත් බබාට අවුරුද්දක් වෙනවා. ඉතින් මේ දැනටත් සාමාන්‍ය දෙයක් කියාගන්න තේරෙන්නේ නැතුව අඬන එක තමයි එයා කරන්නේ ඉතින්. සාමාන්‍යයෙන් වොෂ්රූම් ගැන වගේ කිව්වොත් 18 වෝඩ් එක රාගම අවුලක් නැහැ. හොඳ පිරිසිදුව තියෙනවා. හැබැයි ලිස්සනවා. මේ වතුර ඒවානේ මන් දන්නේ මේ වයිපරකින් අදින්න නැතුවද දන්නේ මේ ලිස්සනවා වතුර හරියට පිරෙනවා. මේ හරි පරිස්සමට මේ වැඩේ කරගන්න ඕනේ. මේ ඒ කියන්නේ අනේනකොට හරි බයයි ලිස්සනවා. බාට වුණත් වෙලාවක ලිස්සලා යන නිසා හරි බයයි ඒ ගැන. නැත්තම් වෝඩ් එකම හරි පිරිසිදුයි. එහෙම අවුලක් නැහැ. බබාලා ඒකේ හිටියා නෝමල් ඩිලිවරි කරපු අය පැත්තක සීස කරපු අය පැත්තක හිටියේ. නෝමල් ඩිලිවරි කරපු පැත්ත හිටියා අනිත් බබෙක් කහ වෙච්ච එක්කෙනෙක් හිටියා. පව් හරිම දුකයි. අනේ අම්මා හරියට ඇඬුවා. රැලි වෙනකම් අඬන එක තමයි කරන්නේ. ඉතින් එයාලා එතකොට අපටත් කියනවා නර්ස්ලා කියනවා බබාව කහ වෙනවා නම් ඉක්මනට බලන්න. ඒ කියන්නේ හොඳට කිරි දෙන්න බඩ පුරවලා තියන්න. එහෙම කියලා කියනවා. ඉතින් එහෙම කියලා ඉතින් එතකොට අර අම්මා බබාට කිරි දුන්නේ නැද්ද කියන එක වගේ එකක්. ඇත්තටම මේ එහෙම එනවා. ඒ අම්මට හිතෙනවනේ මං කිරි දුන්නේ නැතුව හින්දාද මෙහෙම උනේ කියන එක හිතෙනවනේ. ඉතින් එතකොට එයාගේ හිත රිදෙනවා නැති. ඉතින් කොහොමද අම්මා කෙනෙක් කිරි නොදෙන්නේ නැහනේ. එක්ක බබාගේ මොකක් හරි ඇඟ ඇතුලේ මොකක් හරි ප්‍රශ්නයක් නිසා වෙන්න ඇති. කිරි නොදීන්නේ නැහැ. කිරි තියෙන අම්මා කෙනෙක් නම් කවදාවත් කිරි නොදීන්නේ නැහැ නේද කියන එක එතනදී ප්‍රශ්නේ මතුවෙනවා. කොහොම හරි බෝඩ් එකට ආවට පස්සේ මම ෆෝන් එක බෑග් එකේ දාලා ගිහිල්ලා තිබ්බා හස්බන්ඩ්. ඊට පස්සේ කෝල් අරගෙන ඉතින් ආවා කියලා කීවා යාලට. ඉතින් යාලට එළි වෙනකන් ඉවසිල්ලක් නැතුව මෙයාව බලන්න එන්න. උදේ කොහොම හරි ආවා. මට හිටපු අනිත් අක්කා 12ට ටිකට් කැපුවා යාගේ. මගේ කැපුවේ නෑ 12ට. බබාගේ ටිකට් කපලා තිබ්බා හවස. ඒත් නෑ ඊට පහුවදා 30 වෙනිදා හවස. බබාගේ ටිකට් කපලා තිබ්බා. පැය 24ක් තියාගන්න ඕන නිසා මම හිතන්නේ බබාගේ ටිකට් කපලා තිබ්බා. මගේ ටිකට් කැපුවේ 31 වෙනිදා උදේට. උදේ තමයි මගේ ටිකට් කැපුවේ. මම බලලා ඒක කරන නිසා වෙන්නේ නැති මම හිතන්නේ. ඊට පස්සේ අපිට දෙනම දිනයක් මම එහෙම බලන්න එන්න කියලා මාසෙකින් මට මතක විදිහට මාසෙකින් යන්න තිබ්බේ අප හොස්පිටල් එකට මම කපන්න එන්න කියනවා. ඉතින් හරි සුන්දර මතකයක් ඒක කවදාවත් අමතක වෙන්නේ නැහැ. හැබැයි මේ ලේබර් රූම් එකේදී හිතනවා ආයෙනම් ජීවිතේට බබාලා හදන්නේ නැහැ කියන එක කොයි අම්මත් හිතනවා එහෙම. අර වේදනාව හින්දා හැම හිතෙනවා මොකද්ද මේ වේදනාව ඉවරයක් වෙන්නේ නැහනේ කියන හින්දා වෙන්නේ නැති හැම හිතෙන්නේ. ඉතින් ආයෙ දැන් බබාලා ලොකු වෙනකොට ඒවා නැති වෙලා යනවා. ආයෙ තවත් බබෙක්ට ආස හිතෙනවා. ඉතින් ඔහොම තමයි ජීවිතේ වෙන්නේ. ඉතින් මේ මගේ අත්දැකීම හොස්පිටල් එකේ එහෙම ලොකු ප්‍රශ්න තිබ්බේ නෑ. එහෙම මිස්ලා පෙලක් අය ෂිෆ්ට් එක මාරු වෙනකොට පෙලක් අය සැරායේ හිටියා නැත්තේ නෑ සැරායේ හිටියා. බබාලා අඬන ඔරොයි මොකද අඬන්නේ නලව ගන්න තේරෙන්නේ. අපි ඉතින් මේ කලින් ළමයි නලවලා නැහැනේ නේද. ඉතින් එහෙම එතකොට මේ මිඩ්වයිෆ් මිස්ලා ඇවිල්ලා අපට උදව් කරනවා. මේ ඉතින් එහෙම හැමදේම හොඳ විදිහට වුණා. ඉතින් මේ විදිහට ඕන ජීවිතේ ඉස්සරහට යන්න තමයි හැමෝටම තියෙන්නේ. ඉතින් කිසිනේ වෙනුවෙන් ඔයාලගෙත් ඒ බලාපොරොත්තු ඉක්මනින් ඉෂ්ට වෙන්න කියලා කිරිසිහිනේ වෙනුවෙන් පෙරම්පුරන හැමෝගෙම ඒ කිරිසිහිනේ සැබෑ වෙන්න කියලා මං ආදරේ මතක් කරනවා. ඒ වගේම ඒ සිහිනේ සැබෑ වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගේ channel එකත් එක්ක එකතු වෙලා හිටියට
ගොඩාක් ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි. මොනවා හරි තව ඉස්සරහට වීඩියෝස් ඕනි නම් කමෙන්ට් එකක් දාන්න කියලාත් මම ආදරෙන් මතක් කරනවා ඔයාලට. ඉතින් සියලු දෙනාටම තෙරුවන් සරණයි. සියලු පැතුම් ඉටු වේවා.